මම මේ කියනකොට ඇහෙනවනේ. අපි ප්‍රත්‍යක්ෂව කරන වෙලාවේ මේ රූපේ පිළිබඳ ආදීනව පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි කරපු දේ ශ්‍රවණයෙන් ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් ඇහුවා. නැවත අපි සෝමලතාත්තලට පින් දෙනකොටත් බණ කිව්වා. එතකොටත් ඇහුවා. අහලා යමක් වැටුණානේ. වැටුණා නේද මේ රූපය අර ලස්සන කරන තැනට ගෙනියන්න ඕනේ මේ රූපය අශෝභණින් දෙන්නේ. අශෝභණ නුනනගේ පිට ගෙනියන්න ඕනේ නෑනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විදර්ශුන් කමඨහන් විදර්ශනා කමඨහන් අනවන්නේ මේ රූපෙන් මිදෙන්නේ. මිදෙනවා කියන්නේ මොකද්ද? මිදෙනවා කියලා කියන්නේ මේ රූපය නැවත මව් කුසක හටගන්නට තියෙන හේතුව නැසන එක. මේ රූපය මව් කුසක හටගන්නට යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැසන එකට තමයි රූපයෙන් මිදෙනවා කියන්නේ. වෙන මොකක්ද? දැන් භාවනා කරන වෙලාව ඉන්නේ එහෙම නැත්නම් ඔතනින්ම වාඩි කරවන්න කමක් නැහැ. දැන් අපි භාවනා කරනවා නේද? හෙන්නේ. ඉතින් ඒ අම්මට ඇහෙන්නේ නැහැ. ඒ හින්දා නමින් තියාගෙන ඉන්නවා. අනිත් ඔව්. ඇහෙන්නේ. අපි ඇහෙන්නේ තෙලීමත් අඩුයි. මේ ආයතන 6 ලබා දීලා තියෙන්නේ වාරය තියෙන වෙලාවේ වැඩ ගන්න. ඒ නිසා මේ සංස්කෘතියටපත් වෙන්න ඒක විරහිත වෙන කියන්නේ ක්‍රියා විරහිත වෙනකොට ඒක නැවත මතක් කර. ඒක නැවත මතක් කර. දැන් මේ අම්මා ගැන වරදක් නෙවෙයි කියන්නේ අම්මගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක ආයතනයන්ගේ ප්‍රශ්නේ. මේවා විරණවා. ඔය විරණ කියන්නේ අභාවයට ගියාම පසුතැවෙනවා. ඒ නිසා තමයි සන සම්පත් ලැබෙන්නේ කියන්නේ. සන සම්පත්තිය තියෙන වෙලාවේ ඇහ කන නහය මේ ඉන්ද්‍රයන් ප්‍රකෘතිමත් තියෙන මේ වෙලාව දීපෝ වාරය. ඒක ජීර. ඊපස්සේ ඒක අභාවයට. ඊට පෙර ඒවා පරිහරණය කරලා මේක ඇහෙන්නේ නැති වෙන්න කලින් මේකෙන් අහන්න ඕන දේ අහගන්න. මේකෙන් අහන්න ඕන දේ. පරිමාර්ථයන් ධර්මදේශනයේ ස්වාමීන් වහන්සේ කියපුවා ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ හේතුව මේ ලැබිලා තියෙන මානසිකාවේ ක්ෂණයක් කියන එකටයි පුවා මොහොම කෙටි කියන අදහසින් පුවා ඒක හරි ඒක හරි ප්‍රකාශය හරි ඒක තමයි කියන්නේ කෙටියෙන් සිව් කරලා ගත්තාම ඒ ක්ෂණය විතරයි. ක්ෂණය විතරයි. ඔව් ඒ ක්ෂණය විතරයි. ඒ නිසා දකින්න ක්ෂණය ඉතින් මම කියන්න හදන එක කෙටියෙන් කියනකොට මෙන්න මේව මයිකේ වචන ඈ මයික් එක ඕනේ නැහැ නේද? ඕනේ නැහැ. දේශනයක් මේ ගන්නේ නිමක් කරන්න. මෙන්න මේ කාරණාවට අරමුණු කරන්න. ඒ තමයි රූපේ නිදාස් වීම කියුවේම මේ මව් කුසක මේ රූපය ඇති වෙන හේතුවක් තියෙනවා. මේ සතර මහා ධාතු වල උපකාරයෙන් මේ බඹයක් පමණ මේ කය ඊටාම කුඩා අන්වීක්ෂයකටවත් පේන්නේ නැති තරම් සියුම් කලාපරාශියක කවෙන් පටන් ගන්නවා. ඒක පටන් ගන්න යම් හේතුවක් තියෙනවා නම් මව් කුසක අන්නේ හේතුව නසන්නයි මේ රූපේ නිදස් වෙන්නේ. ඒ හේතුව තිබුණොත් මව් කුසේ මේ රූපය හටගන්නවා. මව් කුසේ කිව්වම මතක් වෙන්න ඕන මව් කුසේ අම්මා කෙනෙක්ගේ කුසේම විතරක් නෙවෙයි. පිරිසන් කුසේ
අපවිත්‍ර ස්ථානයේ මඩ වගුරේ විතරේ තුනේ වලේ වලේ කන්නේ දුරකට ඔෆ් කරන්න විතර ආගන්න අපි එතකොට ඒ වගේ ඕපවාසිත කොහේ හරි තැනක මේ රූපය පහළ වෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැසනවා. ඒ මොකද ඒ නැසන්නේ හරි භයානකයි. අර දෙබරු පැවිදි බඳින්න කලින් කැරකි මිල විත්ති වහනකොටම එතන වලට අස් කරගන්න වෙනවා. බැඳොත් අන්තරායක් නේ. ඒ වගේ රූපය උපදින්න තියෙන හේතුව නැති කරගන්නවා නම් ඒ නැති කරගන්නට යම් කිසි වැඩ ටිකක් කරන්න තියෙනවා. රූපය නැති කරන්න නෙවෙයි රූපය පහළ වෙන හේතුව නැති කරන්න. රූපය පහළ වෙන හේතුව දැන් වැඩි කියන්නේ දිගට. රූපය පහළ වෙන හේතුව තමයි රූප උපාදාන. රූප උපාදානයේ නසන්නට යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ වැඩපිළිවෙල මාර්ගය. මාර්ගය කියන්නේ නිවන් මාර්ගය. ඒකට කියන නම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕකම තමයි කොයි පැත්තට කතා කරන්නේ. වේදනාව උපදින හේතුව නැසන මාර්ගයක් තියෙනවා. සංඥාව උපදින හේතුව නැසන මගක් තියෙනවා. සංකාර කර්ම ඡය කරන මාර්ගයක් තියෙනවා. මේක තමයි නිවන. විඥාන උපදින හේතුව නැසන මගක් තියෙනවා. ඒක තමයි නිවන. ඔච්චර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පද අරුත් මේ ධර්ම පහ උපදින හේතුවක් තියෙනවා. ඒ උපදින හේතුව නැසන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක තමයි නිවන. අන්න ඒක තමයි අපි කරන්නේ. අපි කරන්නේ ඒක. ඔබට වැටෙනවද අපි කරන්නේ ඒකේ විදිය? ඈ? ඔව්. ඒක තමයි උත්සාහ කරන්නේ. අපි මෙහෙilla කළා. අර අනුරාධපුරේ ගිහින් කළා. අපි කරන්නේ ඒකමයි. අපි කරපු කොයිම තැනකවත් රූපය ඇතිවන විදිය වැඩ කරලා නැහැ. කරන්නේත් නැහැ. කරන්නේවට අනුබල දෙන්නේ නැහැ. අන්න ඒක තමයි පිළිවෙත් මඟ කියලා කියන්නේ. අපි ඒක කරන්න තමයි මේ ආනපාන සතිය බුදුන්ගෙන් ඉගෙන ගත්තේ. මේ ආනපාන සතියේ වැඩි කියන්නේ හොඳයි. මම කල්පනා වෙන්නේ ඒක කීකී වැඩි ඉන්නවා. ආනපාන සතියේ ආස්වාස ප්‍රස්වාස දෙකේ හිත නවත්ත ගන්න එක තමයි පළවෙනිම දක්ෂකම. පිළිසුකම. ඒ මොකද අර කිව්ව මාර්ගය වඩන්න. අර කිව්ව මාර්ගයක් තියෙනවා කියලා. ඒක වඩන්න ඕන කරන දක්ෂකමේ පළවෙනි දක්ෂයා තමයි හිත මේ හය දොරේ ගන්න අරමුණු නවත්තා. හිතට ගන්න. හය දොරේම අරමුණු නවත්තා ගැනීම දොරවල් හයක් ගැසුවා වෙනව නේද? ඈ? ඔව්. දැන් මෙහෙම ඉන්නකොට දොරවල් හය අරගෙන ඉන්නේ. ඒකින්ද පළවෙනි දොර වහනවා පොඩ්ඩක් අදගෙන. ගවහම මේ දොරට එන ඔය කපුටු ශබ්ද බලු බුලන ශබ්ද ඒවා ගන්නේ නැතිව අනිෂ්ඨානයක් එක්ක. මේකට එනේවත් ගන්නෙ නෑ. දිවට එනේවා කොහොම එන්නේ නෑ. හයටත් එනේවා එච්චර එන්නේ නෑ. ඔය හුලම් පොඩක් ලැබුණොත් ඇරෙන්නේ. මధుරේ ඉද්දොත් එනවා. ඒවත් ගන්නෙ. ඒවා ගන්නකොට නාස් දිවරේ උඩට යන්නේ මොනවද? මොනවා හරි දෙයක් උඩට යනවාදෝ. මොනවා හරි දෙයක්
එළියටත් යනවාදෝ යනවා. අන්නේ යන දේ තියෙන දේ නාස්තිවරනේ මේ යන එන දේ නම කියන්නේ ඒ යන එන දේ තමයි රූපය. තේරුණාද? ඒ තමයි ජීවිතේ. අන්නතන 100 තියෙනවා. අන්නතන 100 කියලා රූප ස්කන්ධය දකින්න. අර දොරවල් ටික ඔක්කොම වහගෙන. හොඳට හිතලා ගන්න. දැන් කරන්න යන්න එපා. අහගන්න වෙලා. හොඳේ. දොරවල් හයම වහලා මේක හරි පුදුම දෙයක්. මේකේ ප්‍රතිඵලය එනකොට යන විදියක් නැහැ. මේක ප්‍රතිඵලය එනකොට මොන තරම් ප්‍රණීතද මිහිරිද කියලා කියන්න බෑ. ඒක අනුත්තරයි. ඒක ලෝකෝත්තර ධර්මයක් කියන්නේ. ඒක පස්සේ කියන්නේ. ඒක වැඩි ඕනේ. ඒ නිසා මෙන්න මේ සමාධිය හදන්න. වැඩි විස්තර කතා කරන්න නැතුව කියන්නේ ඒ සමාධිය හදන්න තමයි මේ සීලයට ආවේ. කිසි දවසක ඔය සිල්පදය රැකුනේ නැත්තේ වේද? මෙතන සිතුලතාවේ ඉන්නේ නෑමයි. පහනට ඇල් වතුර දාලා පිරී දැම්මට පත්තු වෙන්නේ නෑමයි. පහනට පොල් තෙල් දැම්මොත් පත්තු වෙනවාමයි. නේද? ඒ වගේ සීලෙන් කිසි දවසක එතන වෙන්නේ නෑ. මේ සීලය ඇහක්සේ පණක්සේ පිළිදී රකින්නතා මරණ අදහස හිතට එනවාය. එම්ති ඇවිත් පතුන් මරණ හිතෙනවා. මට ලෝභ සිත ඇවිත් හොරින් ගන්න හිතෙනවා. මට මිත්‍යාචාරය කරන හිත එනවා. බොරු කියන හිත එනවා. ඒ එන හැම වෙලාවකම අධ්‍යාසයෙන් ඒක මෙනෙහි කරලා ආදීනව මෙනෙහි කරලා මම මේ සිත දමනය කළොත් ඒ වාට මේ හිත යන්න දෙන්නේ නැතුව මේ හිතින් ඒවක් කරවන්නේ නැතුව බලවත් ජීවිතේම දීලා මම රැක්කොත් ඒක සත්‍යයි. එළවද? කලින් මේම රකින්න එකක් තමයි සීලය. රකින්නවද මේ? බලන්න. යන්න අමාරුනේ. කෙලෙසින්ද සකයි කියන්නේ. ඔය පහෙන් නෑදෑය වෙනවා අවුරුද්දට ඒගොල්ලන්ට මත් වෙන්න දෙයක් ගෙන දුන්නේ නැත්නම් තමයි. කැමරාව කියලා ඔක්කොම ලැස්ති. අර ඒව නම් ගෙනාවේ නෑ. ඒක ගෙනලා තිබ්බේ නැත්නම් හරියන්නේ නෑ. කමන්නේ නෑ ගෙනාවා. අපි බොන්නේ නෑ ගෙනාවා. ඉල්ලුවක් දෙනවා. සීලේ කැඩෙනවා. ඒක මේ ස්වභාව ධර්මයේ අඬනසේ දෙයක්. මේ ගත සිත විකෘති කරලා මොකද්ද සිහිය සති එකඟතාවයේ නැසන ධර්මයක් මේ ලෝකෙ කියන්නේ. ඒගොල්ලන්ට ඕනේ නම් ඒගොල්ලෝ කරගත්තා වෙන්නේ. එතකොට මෙතන මුකුත් වෙන්නේ නෑනේ. නෑ. ඥාතීන් නිසා සීලෙ බින්දේ නෑ. අර ඒකේ පුළුවන් වුණොත් අකිනවා කියන්නේ. ඒ වුණාට අර්ථවත්ම ඥාතීන්ව රැක ගන්න හින්දායි අරක කරන්නේ. එහෙම නෙවෙයි. ඈ?
ඇහිනා වෙන්නේ. ඒක නම් කරන්නේ ලෝකයි. හිතවත් ඥාතිය වරක ගන්න එක නෑ ඒක නෙවෙයි. ඒක නෙවෙයි. හිතවත් ඥාතිය තරහ වෙලා ගියා. ආය අවුරුද්දට තියා නිකන්වත් අපේ පැත්තවත් නොබලපුවා. සහෝදරකමක් නැති වෙච්චා. මට යාව සදාටම නැති වෙච්චා. මේක එකට තමයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අතුන් මැරීමෙන් වගේම රාමෙල දීමෙන්ද අනුන්ට දීමෙන්ද දෙනවට සතුටු වීමෙන්ද අනුබල දීමෙන්ද ඒ සියලු සිතුවිලි පරිහරණය නොකරන කෙනෙක්. අන්න අති පාරිශුද්ධ සීලයක්. බලන්න කොච්චර වටිනවද කියන්නේ. ඒක ඇති වෙනවා මෙන්න මෙතන එකම කරගන්න පුළුවන් හිතියාව. විශ්වාස කරනවා. පූර්වකෘතියට යන්න විශ්වාස කරනවා. කරන්න බව පේන්නේ නැහැ. සැකයි. ඉතින් ඒ සැකේ තියාගෙන ඉඳන් යන්න නැති භාවනාව. ඒක ඔය ධර්ම පහ පංචශීල ධර්ම පහ යන්නේ නැහැ. ඒ පහ වල තමයි අද ඒක තව තුනක් එකතු වෙලා අටක් හොඳේ. එනිසා මේ අට කාල භෝජන උච්චාසයන් භාෂාවෙන් නැට්‍ය ගීත ඒවත් එකතු වෙලා තියෙනවා. ඒවා මේක සම්තරයි. ඒ නිසා මේ පිළිපිලා මෙන්න මේ මොකද්ද? මෙතන එක කරගන්නවා. පොඩි ඊයේ ධර්මදේශනයේදී අවිලාසී රැය කිව්වේ හැමෝම කියනවා කියලා සිල්පද හතරක් නම් පුළුවන් ආම්ගිරෝලේ එකක් කැඩෙනවා බොරු කියන එක කියනවා කියලා. ඒක හැදෙනවා කියන්නේ ඉතින් ඔක්කොම කැඩුවා තමයි කිව්වා. මුළු ආම්ගිරෝ සාරාසන් විශ්යාසන් කල්පලක්ෂය පෙරුම්පුරලා කඩපු නැති දුදුවනේ එකත් ඒකමයි කො මේගොල්ලෝ කඩනවා කියන්නේ තේරෙනවා. හරි. ඒක නම් බෑ කියනවා. ධර්ම සාකච්ඡාවේදී විස්තර කරලා දෙන්නවා. දැන් කියන්න ගියොත් මම වැඩි ගන්නවා. ඒක දැන් කියන්නේ. ධර්ම සාකච්ඡාවෙන් මතක් කරන්න අපි කියනවා. ඒතකොට දැන් අවසාන පදේ. තමයි මෙතන එකඟ කිරීමට දැන් හදන්නේ. හොඳේ. දැන් ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. එකඟ කරනවා කියන්නේ ඒකේ විතරක් සිහිය තියාගන්න එක. ඒක තමයි දැන් කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ තියෙන වැඩ පස්සේ කිව්වම හරි. එතනින් තමයි අර මුලින්ම කිව්වේ පහ නේද? අන්නේ පහ මෙතනින් තමයි දකින්නේ. මෙතනින් දකින්නවා අර එළියට යන උඩට එන જાතියක් තියෙනවා කිව්වනේ. නම කියන්නේ නැතුව. අන්නේක භූත රූප වලින් හැදිච්ච රූපේ විදියට ඒක දැනගන්න හිත නාමය විදියට හිතගන්න ඒ එළියට යන එක මොකද්ද? ඒක රූපය බවක් ඒක හිතන එක නාමය. ඒක සිහිය නැත්තම් ඒක ගන්න බෑ. සිහිය ඒවා අරමුණ ගැනීම නාමය බව. අන්නේ දෙක නුවණට වෙන් කරලා දැනගන්න. ඔය දෙක නුවණට වෙන් කරලා දැක්කැටි ලෝකේ හතර කෙලවර අල්ලගත්තා. ලෝක ධාතුවම අල්ලගත්තා වෙනවා හතර කෙලවර. දැන් ගැලවෙන්න බෑ ලෝක. ලෝකේ මොකද කියන්නේ? විශ්වාස කරන්න. ඔන්න පිටින් අල්ලගෙන මේ ලෝකය කියන මෝඩකම මුලාවේ සත්‍ය දකිනවා මෙන්න මේක අල්ලගෙන කන්නේ. ඔන්න ඔතන මේ ශාසනය කරන්නේ. තත්තානා එහෙනම් මේ ලෝකෙ කිව්වේ මොකද? අවදි රූප වේදනා සංඥා සංකාර ඒක රූපේ බවත් අරමුණු කරන එක විඥානි බවත් ඒක අරමුණු කරනකොට ඇතිවන රහ මම අහන්නේ මොන රහද කියලා වේදනාව බවත් ඒ රහ වේදනාව බවත් රසාරම්මන රසභාවයේ වේදනාව බවත් ඉහළ යනවාය අතුල් වෙනවාය
පිට වෙනවාය කියලා ගන්න එක සංඥාව බවක්. ඇතුල් වෙනවා කියන සංඥාව බිඳී නැති වී ගියාට පස්සේ පිට වෙනවා කියන සංඥාව උපදින බවක්. පිට වෙනවා කියන සංඥාව ඉපදිච්ච වෙලාවේ ඇතුල් වෙච්ච සංඥාව මිය ගිහින් බොහෝ කල් බවක්. ඒවා සංඥා දෙකක් බව. දිග බව එක සංඥාවක් බව. කොට බව තව සංඥාවක් බව. හඳුනා ගන්නවා නම් සිහියෙන් ඒ තමයි සංඥාව. ඒ තමයි සංඥාව. මේ කියන දේ දහන්නේ වෙන දෙයක්ද මතක් කරගන්න. ඒ තමයි සංඥා. හරි? ඒ සංඥාවේදී ඒ ඇතුළට ගත්තේ මමය. මම හුස්ම ගනිමි. ඒ ඇතුළට ගත්ත දේ ඒ දේ හුස්මය. ඒ ගත්තේ මමය. කියලා දකින්න ගැතිය තමයි සංකාරය. දැක්කද? ඒ තමයි සංකාරය. ඒක දැනගත්ත බව නම් විඤ්ඤාණය. එහෙනම් උතන තියෙන කීයයි? මොනවද? වේදනා නොය පදරුත් පහ විතරයි. ඔය තමයි නාම රූප. ඔය පහ අතේ ඇඟිලි පහ පස් ආකාරයට දකින්නවා වගේ. මොකක්ද මේ කල්පනා කරන්නේ? ඈ? මොකුත් කල්පනා කරන්නේ? මොකක්ද හිතුනේ කියන්නේ? නරෝකන් කියනවා. පිටිච්ච දෙයක් හරි. කොහෙන් හරි අල්ලගන්න. නෑ. මොකක්ද හිතුනේ? හිතුනේ නැත්නම් කල්පනා දැන් ඔයා කියන කල්පනා ඔව් කියෝතුනේ නරෝකන් දෙනකොට මොකක්ද හිතුනේ? නරෝකන් කියන්නේ හිතද? හිතුනේ දැන් මට කියන්න තේරෙන්නේ නැහැ. හිතුනේ ඒක ගාවටම ඉතින් ඇත්ත නේද කියලා තේරුණා. ඒක හිතුවා. ඔව්. කියන්න දෙයක් පන්නේ නේ. Kata hidup dah. Bagi mam bangga, itu bebek dia. Apa kalau? Putres malam, penuhnya macam aku tewi. Oh, awal ni mana? Nih, muda ti, nih ke nih. Oh, ini kan muda ti. Pangi kan, kenapa? Muda tanang resti itu nak nevela, budur resti dia apa nevela ni? Dia ada itu. Ini kata baik. Muda itu kan, muda. හොඳට අහුවෙනවා. ඒකයි හැමදෙනාගේම මූණ බලන්නේ. මේ කියනකොට. ඕගොල්ලෝ ඔහොම කියට ඕගොල්ලෝ හිතනවා මම ඉන්නේ කොහොමද කියලා. ඔව්. ඒකයි කංකාලා අල්ලගත්තේ. ඔව්. අහුවෙනවා අනිවාර්යෙන් බෙල්ලයන් නම් දෙන්නේ. ඒක හැමෝගෙම මූණ බලනවා. මූණ බැලුවාම කිව්වේ. විදිහස් කරන තමයි හිතුනේ වෙලාවේ මොකද? නෑ හිතුනේ නෑ ඒක මට කොහොමද දර්ශනේ වෙන්නේ. දැන් කියනවා හිතුනේ නැල්ලුත් නෑ දර්ශනේ තියෙන්නේ. හරි ඔයත් නැත්තම් මෙතන දහගන්න එනවා අපි දෙස්. අමන්නේ. එහෙම කියන්නේ බේර ගන්න හොද? ආරෙන්න නෙවෙයි. ඔව්. ඒ නිසා විදිහස් වලට ජීවිත සම්පූර්ණ වැරද්දා. ගියා නෙවෙයි හරි ආයි දෙගන්න. ගියා නම් තේරුණාද? ගියා නම් සම්පූර්ණ වැරද්දා. වැරද්දා. බුදුරස් කියලා හරියන්නේ නැහැ. හොඳයි? ඔය නෙමෙයි. ඒක නිසා ඒකයි මේ සිත කියන ධර්මතාවය අචේතනික නෙමෙයි. සිත කියන ධර්මතාවයේ නාම විශේෂණයේ තියෙන පදට්ඨානයේ පිළිබඳ ගැඹුරු හැඟීමක් තියෙන්න ඕනේ මේවල්ල. ඒක හිතත් මේක මහ පුදුමාකාර දෙයක්. පුදුමාකාර දෙයක්. වචන නගන්න බෑ. ඒ නිසා මේ පහ අල්ලගන්න මේ භාවනාව පුරුදු වෙන්න. ඒක නිසා විශ්වාසය ඇතිව උත්සාහ වෙන්න. උත්සාහ වෙලා අර උදේ අහපු රූපේ ආදීනව දැකලා කොයිම තැනක්වත් නෑ මේ රූපේ සනසීම. කැතමයි. අසුබමයි. ගන්ධමයි. එහෙම එකක් මරණං අහංච මරණයටපත් වෙන එක තියෙන දෙයක් නෙවෙයි. රැකගන්න බැරි අනාත්ම දෙයක්. මෙන්න මේ ලක්ෂණය මේ පහේම තියෙනවා. මොන පහේ? අන්නේ පහේ මේ ලක්ෂණය ගන්න.
එක අනිත්‍ය ලක්ෂණ. ඔය පහේම තියෙනවා. දෙක දුක්ඛ ලක්ෂණ. අර උදේ තේරුණ දුක්ඛ ලක්ෂණය මේකේ. මොනවත් සුඛ ලක්ෂණය කියන්නේ නෑ. මේකේ තේරුණේම දුක්ඛ ලක්ෂණ. මේකේ රූපේ. අන්නේ වගේ මේ පහේම දුක්ඛ ලක්ෂණය. කෙනෙක් ඊයේ කිව්වා දුව වේදනාවේ දුක්ඛ ලක්ෂණය. කිව්වද? කිව්වා. වේදනාවේ දුක්ඛ ලක්ෂණය හොඳට පැහැදිලි කළාම ඔබ දැක්කද වේදනාවේ කොයිම තැනකවත් සැනසෙන්න තැනක්. ඒක දැනගත්ත මිනිසයා කවදාවත් වේදනාව හොයාගෙන යන්නේ නැහැ. අපි යනවා වුණාට මෙතෙන්ට වඩා අතන සැපයි. පොල්ලතු දෙදෙට වඩා සිමෙන්ති ගෙදරලා සැපයි. ඊට වඩා ටයිල් ගෙදර. ඊට වඩා තට්ටු දෙකේ ගෙදර. ඊට වඩා තුනේ ගෙදර සැපයි. අපි යනවා. හරි? යන්නේ නැහැ. අන්නේ දර්ශනයට එන්නේ. ඒ දර්ශනයට ආවම තමයි ටීචර් හතරක් තෙපෙන්නේ. ආමාස්ත්‍රි අවාස්ත්‍රයේ හිටක් හතරක් තෙපෙන්නේ. අන්නෙතෙන් තාම තමයි. ඒක තමයි අරම පිරිසිදු පෙරාපු රත්තරන්සේ සත්‍ය විඥානය. එහෙම සත්‍යයක් තියෙන ලෝකෙක තමයි අපි හැමෝම කියත්තේ මේ මුලා වෙලා මේ ජීවන ගමන ගෙනියන. එතකොටද කොහොමද ටීචර්? අප ඉස්සෙල්ලා එතකොටට දෝත් මුලින් තමයි. සාදුකාරී නමස්කාරය කියන්නේ සම්මා සම්බුද්දස්සේ තස්සේ භගවතු සම්මා බුද්ධ ධම්ම සංඝයන රත්නත්‍රේ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සංඝයන් තුනුරුවන් වහන්සේලාට